කොහමද ඔන්න මම ආවා ඊයේ කෝල් කරා ඔයාට ළඟ දැක්කම අදද ඔන්න අපිට හම්බුණා ධනරාජ මල්ලිව අපේ ධනා ඔන්නවට මං වාසයි කොනේ මැගි යන් ඇතුළට අනේ වඳින්න එපා නේ දෙයියනේ වඳින්න එපා යන් ඔම් යන් ඇතුළට කොහොමද අම්මේ හොඳින් ඉන්න අපි සෑහෙන දුරක් මේ ගෙවාගෙන ආවේ කොහෙද ගෙවා තා පල්ලේද මෙතනයි පල්ලේ හදා ඔන්න අපි ආවා මම ඊයේ හවසනේ කෝල් කරේ ඔයාට ඔය ඊයේ මම මේ ධනා මල්ලියට කෝල් කරා කෝල් කරලා මේ ගෙවල් එහෙම ඉන්න තැන් ටිකත් ඔක්කොම හොයාගත්තා ඉතින් ගොඩාක් විස්තර අපි කතා කරා ඉතින් මම එතකොට හිටියේ බණ්ඩාරවල මං ආපහු කොළඹ ගිහිල්ලා එනවට වඩා මං කල්පනා කරා අද මේ ආපු ගමන්ම මල්ලිගේ අවශ්‍යතා මොනවද වෙන්න ඕනේ හැම දෙයක්ම හොයලා බලලා මේකත් කරලා අපි ආපහු දවසක එනවා කියලා බලන්න තමයි අද මේ ආවේ. ඔන්න අපි ආවා ධනා මල්ලිගේ ගෙදර. අතන උන්ටයි ගොඩාක් ස්තුතියි. අනේ මට ස්තුති කරන්න එපා. අනේ එපා. මේ දෙයක් ගන්න. අනේ ගොඩාක් ස්තුතියි. අනේ වඳින්න එපා දෙයියනේ. ඔයාට මං ඊයේ කතා කරාට පස්සේ ඔයා මට කිව්වනේ මැගී නූල්ස් කන්නාසයි කියලා. ඔව්. මැගී නූල්ස් ඔන්න අම්බාට ගෙනාවාට. ඔව්. කොහොමද සතුටුයිද? සතුටුයි. එන්නකොද එළියට? මම දැක්කා වගේ වීඩියෝස් සෑහෙන දෙනෙක් බලලා තිනවා. දැන් මේ වෙනකොට ඔයාව නොදන්න කෙනෙක් නෑ ලංකාවේ. ඔව්. ලංකාවේ ධනා සම්පූර්ණ නම මොකද්ද? හර්ෂ ධනංජය මෙන්ඩිස් වික්‍රමසිංහ. හර්ෂ ධනංජය මෙන්ඩිස් වික්‍රමසිංහ. ශා ලස්සන නමක් නේ තියෙන්නේ. ඔව්. ඉතින් ඔන්න ලස්සන නමක් තියෙන ලස්සන මල්ලි කෙනෙක්. ඉතින් මේ වෙනකොට දැන් ඔන්න රටක් ලෝකයක් අඳුරනවා ධනංජය මල්ලි කිව්වමනේ. ධනංජයනේ. ඔව්. ඉතින් අපි දැන් දැක්ක වයි වීඩියෝ සෑහෙන්න තියෙනවා සෑහෙන්න දෙනෙක් බලනවා එක දේවල් කරනවා ලස්සන කන්ටෙන්ට්ස් දානවා. නමුත් මේ මෑත කාලෙකදී ඔයා දැම්මනේ පොඩ්ඩක් අර මිනිස්සු බයින කන්ටෙන්ට් ධනරාජා කියන නම හදාගත්තනේ. ඉතින් ඔන්න මම ආවේ ඔයාව අලුත් පැත්තකට හරවන්න. ඒ කියන්නේ අලුත් කන්ටෙන්ට්ස් දාලා ඔයාව අර වෙනමම ලෙවල් එකකට ඒ කියන්නේ අර මිනිස්සු ආදරය කරන කට්ටිය ආදරය කරන කෙනෙක් කරන්න කට්ටිය ඔයාට රෙස්පෙක්ට් අයියේ ලස්සන වීඩියෝ එකක් මේක තව ඉස්සරහට තව ලස්සන වීඩියෝස් කරන්න අන්න ඒ වගේ ඔයාව වෙනම පැත්තකට අපි හරවන්න ඕනේ. මොකද ධනංජය කියන්නේ මල්ලි මම ඔයාගේ වීඩියෝ සෑහෙන්න බලලා තියෙනවා. ඔයාට අපිටවත් නැති මේ කියන්නේ නොලෙජ් එකක් ඔයාට තියෙනවා. අපි කතා කරනවටත් වඩා අපි දන්න දේවල් වලටත් වඩා ගොඩක් දේවල් ඔයා දන්නවා. ඇත්තටම මට මාර සතුටුයි මම හිතුවේ අර වීඩියෝ අර අයියා කෙනෙක් ඇවිල්ලා වීඩියෝ එකක් කරලා තිබ්බනවා වගේ. මම මේ වීඩියෝෙන් පස්සේ මම දැක්ක ඔයාට සෑහෙන ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාවක් තියෙනවා. මම පුදුම වුණා ඇත්තටම මාරම හැකියාවක් තියෙන එක්කෙනෙක් නෙමෙයි කොල්ලෙක් නෙමෙයි මේ කැලේකට වෙලා මේ පිස්සු කෙලින්නේ කියලා. ඇත්තටම මම මේක ඔයාට තකානියම කොහමරි නම්බර් එක හොයාගෙන ඔයාට කතා කරලා ඊ අපි සෑහෙන වෙලා කතා කරානේ. ඉතින් ඔන්න මේ මම අද ඔයාට ආවේ ලොකු දෙයක් කරන්න. මම ආපහු වෙනවා. ආපහු වෙන්නේ ඔයාට විශේෂ දේවල් විශේෂ තෑගි ටිකක් අරගෙන එන්නේ. දැන් මට කියන්නකෝ දැන් මොනවද ඕනේ දැන් ෆෝන් එකෙන්ද මොකෙන්ද වීඩියෝ කරන්නේ දැනට තිබුණ ෆෝන් එක නෑ අයියේ මම ටවුන් එකේ වීඩියෝ එකක් කරලා ටවුන් එකේ හිටි ඉස්කෝලේ ළමයි දෙන්නෙක් අහුවෙලා ඊට පස්සේ පොලිසියෙන් ෆෝන් එක ගත්තා. පොලිසියෙන් ෆෝන් එක ගත්තද? ඔව්. දැන් ෆෝන් එකක් නැද්ද ඇත්තටම? නෑ අයියේ. හරි. කැමරා කරන්නත් මුකුත් නෑ. මුකුත් නෑ. හරි. ඔන්න ඔයාට මම කියන්න හැබැයි පොරොන්දුවක් වෙන්න ඕනේ මල්ලි. පොරොන්දුවක් වෙන්න ඕනේ ආපහු අර වගේ වීඩියෝස් දාන්න බෑ. හොඳ කොල්ලෙක් අපිටත් වඩා මම ඇත්තටම අවංකව මම ඔයාට කියනවා මල්ලි ඇත්තටම මට වඩා ඔයාට තැනකට එන්න පුළුවන්. මොකද ඔයාට අපිට වඩා ලොකු නොලෙජ් එකක් තියෙනවා මල්ලි. මම ඒ නිසා ඔයාට කැමරාවක් කරන් දෙනවා. මම ඔයාට කැමරාව මම ගානේ ධනරාජ මල්ලිට කැමරාවක් කරන් දෙනවා. හැබැයි මේ කැමරාවේ මල්ලි කරන්න ඕනේ ලස්සන වීඩියෝස්. අම්මත් එක්ක ලස්සන වීඩියෝ එකක් කරන්න. මේ ගමේ තියෙන සුන්දරත්වය පෙන්වන්න පුළුවන්. එතකොට මම අර වාට කිව්වේ පාරවල වල තියෙන ඔය තියෙන අබලන් වෙලා ඔයගොල්ලෝ ගමේ තියෙනවනේ අබලන් වෙච්ච අර බස් වලට එම ඒවා ගිල පිරිසුදු කරන්න පුළුවන්. තීන්ත ටිකක් ගන්න පුළුවන්. එතකොට අම්මත් එක්ක මොනවා හරි කෑමක් උයනවා නම් ඒ කෑම එක වීඩියෝ කරලා දාන්න පුළුවන්. ඔයාගේ ඔය ගෙදර වටපිටාව ඔයා උදේට නැගිට්ටා මොනවද කරන්නේ? ඔයා අම්මත් මිදුළු අතු ගන්න දේවල් ලස්සන කැමරාවක් ඔන්න පැත්තකින් තියෙනවා. ඔයා ඇවිල්ලා ඉදලා අරන් අතු ගන්නවා අම්මත් එක්ක කතා බහ කරනවා බල්ලෙක් පූසෙක් ඉන්නවනම් පූසෙත් එක්ක පොඩ්ඩක් කතා ගාලා කැම ටිකක් දීලා මේවා කරනවා. ඉතින් ඒ වගේ ලස්සන කන්ටෙන්ට්ස් කරයි කියලා බලාපොරොත්තුෙන් තමයි මල්ලි මම ඔයාට
මේ කැමරාවක දෙන්න. මට පොරොන්දුවක් වෙන්න. ඇත්තටම ලස්සන කන්ටෙන්ට් කරනවා. ආයි මං අර වගේ කන්ටෙන්ට් වලට යන්නේ නැහැ. ඔයාට ඇත්තරම මම හිතනවා ඔයාට ඕනේ ඇත්තරම හොඳ යාළුවෙක්. ඔව්. මම හිතනවා මේ වීඩියෝ එක බලලා දනා මල්ලිගේ මේ ගමේ ඉන්න කොල්ලෝ අනිවාර්යෙන්ම මේ මල්ලිට ශක්තියක් වෙයි කියලා. මොකද මම ඉන්න කොළඹ මට හැමදාම වෙන්න බැහැනේ ඔයා බලන්න. ඉතින් මම හිතනවා මේ වීඩියෝ එක මේ ගමේ ඉන්න මේ කොයිද මේ ගම? තිබ්බටුගොඩ වලපනේ. ඉතින් මේ තිබ්බටුගොඩ වලපනේ ඉන්න මල්ලිලා ඉතින් අයියලා පුළුවන් නම් මේ මල්ලිට සහයෝගයක් වෙන්න මෙයාට අත දෙන්න. අත දුන්නොත් පුළුවන් මෙයාව ඇත්තට මේ ඉන්නවටත් වඩා බනින හින්දා තමයි අයියේ මම අර එක එක ඒවා කළා ඒවට තරහ ගිහිල්ලා විශ්සිලා මේවා උනේ. දැන් එදා මට කියලා දුන්නා බනින ඒවා ගණන් ගන්න එපා. අනිවාර්යයෙන්ම කවදාවත් මල්ලි කවුරු බැන්නත් ඔයා ඒ වලට ප්‍රතිචාර දක්වන්න එපා. තේරෙනවද? ප්‍රතිචාර දැක්වුවොත් වෙන්නේ අපි යාළගේ ඒ උමනාව ඉෂ්ට කරා කියලා. ඔයා මම මල්ලිට කිව්ව කතාවක් තමයි කවුරු හරිම ඔයාගේ අම්මට බැන්නත්, ඔයාගේ තාත්තට බැන්නත්, ඔයාට බැන්නත්, ඔයාගේ පවුලට බැන්නත් ඒ බයින හැමෝන්ටම මම කිව්වා ඔයාට මොකද්ද? ස්තුතියි කියලා කමෙන්ට් එකක් දාන්න. එහෙම නැත්නම් හાર્ට් එකක් දාන්න. හાર્ට් එකක්. එතකොට යාළට එහෙම්මම රිදෙනවා. එතකොට එයා ওই බයින කට්ටිය ඒ බයිනකෙන්ම නවත්තනවා. යාලා බයින කමෙන්ට් එක ඒවා නවත්ත ගන්නවා. මෙයාට බැනලා වැඩක් නැහැ. මෙයාව වට්ටලා වැඩක් නැහැ. වට්ටන්න බෑ මෙයාව. ඒ මොටිවේෂන් එකව තියා ගන්න ඕනේ. ඒ මොටිවේෂන් එක තියෙනවා නම් මල්ලි මේ ලෝකේ කරන්න බැරි දෙයක් නැහැ. ඉවසීම තමයි අංක 1. ඉවසීම තමයි අංක 1. කොහොමද මේ? ධනෙ පන්න දෙන්නේ. මොනවද වෙලා තියෙන්නේ කකුල් දකින්න? අංශභාගය. අංශභාගයද? දැන් කොච්චර කාලෙ ඉඳන්ද එතකොට? මම දවස් වෙනන්ද. එතකොට මේ අම්මගේ අයියද? මගේ අයියා. අයියා. හරි. දැන් එතකොට රස්සා මොකද්ද දැන් ජීවන උපාය කොහොමද ඔයගලන්ගේ? මහත්තයා ටීචින් කරේ සනීප නැහැ. මේ පොණු ආපරේ. එතකොට යම් යා. හරි. මම ඉතින් ගහලා. අද මොනවද උදේට කෑවිද? වත් කෑවා. දවල්ට මොනවද කන්නේ? ඉව්වා. කෑවද දවල්ට මල්ලි? නෑ තාම කෑවේ නෑ. කෑවේ නෑ? හරි. මේක තමයි පුංචි කුස්සියනේ. මේකද කාමරේ මල්ලිගේ? මෙහෙද? දැන් ෆෝන් මුකුත් නැහැ. මොනවත්ම නැහැ. මේක තමයි ගෙදර නේද අනාමල්ලිගේ? ඔව්. ඉතින් අපි ලස්සන වැඩක් කරමු අපි. අනිවාර්යයෙන්. ඔය ඉන්නවට වඩා ලස්සන වැඩක් කරන්න පුළුවන්. ලස්සන ගමනක් යන්න පුළුවන් කොල්ලෙක්ව. ඒ නිසා මේ හිතට ශක්තිය අරගෙන ඉවසීම අංක 1. ඉවසීම කට්ටිය කොච්චර මොනවා කිව්වත් මම ආයේ ඒවට ඇවිස්සෙන්න එපා මල්ලි. මොන දේ වුණත් ඇවිස්සෙන්න එපා. ඔයා හිතන්න ඕනේ අනිවාර්යයෙන්ම මම මගේ ගමන යනවා කියලා. ඒ බලාපොරොත්තුව තිබ්බොත් ඔයාට කරන්න බැරි දෙයක් නැහැ. අර කැලේ එහා පැත්තේ උණ පඳුරක් තියෙනවා. මට අලුත් අයිඩියා එනවා කියන්නේ උණ බට වලින් එක එක නිර්මාණ අන්න ඒ වගේ නිර්මාණ කරන්න මල්ලි. ඒ වගේ නිර්මාණ කරලා වීඩියෝස් දාන්න. ගොඩක් කොච්චර දිනවද මේ ගමේ තියෙන දේවල් පෙන්වලා කරන්න පුළුවන් වීඩියෝස්. බලමු එහෙනම්.